මම ජ්‍යොතිර්වේදී කේ.යු. සරච්චන්ද්‍ර. මම මේ ප්‍රකාශය කරන්නේ විශේෂයෙන්ම ජ්‍යොතිෂයට ඇතිවෙන්න තියෙන ලොකු කළු පැල්ලමකින් ජ්‍යොතිෂය බේරගන්න. මොකද සමහර ජ්‍යොතිර්වේදීන් කරන යම් යම් ප්‍රකාශ නිසා ඔවුන් අපකීර්තියට පත් වෙනවට අමතරව ජ්‍යොතිෂයටත් විශාල කැලලක් ඇති කරනවා. ඔබට මතක ඇති පසුගිය සතියේ සුමනදාස අබේගුණවර්ධන, චන්ද්‍රශ්‍රී බණ්ඩාර, පියසේන රතුවිතාන වැනි ජ්‍යොතිර්වේදීන් කරපු ප්‍රකාශ, ඒ වගේම මංජුල පීරිස් වැනි ජ්‍යොතිර්වේදීන් කරපු ප්‍රකාශ ඔබට මතක ඇති. මේ සෑම කෙනෙක්ම මේ ප්‍රකාශයන් කළේ ජ්‍යොතිර්විද්‍යා සිද්ධාන්ත වලට අනුකූලව නෙමෙයි. මේ අය සෑම කෙනෙක්ම මේ ප්‍රකාශයන් කරේ තමන්ගේ තියෙන පටු දේශපාලන අරමුණු ක්‍රියාත්මක කර ගැනීමේ අවශ්‍යතාවය. ජ්‍යොතිර්වේදියෙකුට දේශපාලන අනාවැකියක් කියන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඒ අනාවැකිය ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුකූල වෙන්න ඕන. දැන් විජිත් රෝහණ කියන ජ්‍යොතිර්වේදියා කියනවා අනාවැකියක්. දැන් මොහු මීට කලිනුත් අනාවැකි කියලා ඒවා හරි ගියා කියලා කියනවා. දැන් මේ සමහර අනාවැකි තියෙනවා ඒවා මේ කනාෂොට් කියලා කියන්නේ ඇත්තටම ඒවා හරියන්න පුළුවන්. ඉතින් එහෙම හරියන ඒවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරදින බව හුඟක් අය කිව්වා. ඔය ආණ්ඩුවට කඩේ ගිය කීප දෙනෙක් අර අපි කිව්වවක. නමුත් ඒක අනාවැකියක් වුණා. ඒක හරි. නමුත් ඒක ඔහුගේම දක්ෂතාවය කියලා කියන්න බෑ. එතකොට ඔහු කියනවා ඔහු ඔබාමා දිනන එක ගැන කිව්වලු. එතකොට කවුද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා දිනන එක ගැන කිව්වලු. නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණය ගැන කිව්වලු. ඕවා ඔක්කොම ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මිනිස්සු ඉතින් දැන් උදාහරණයක් හැටියට මම කියනවා අනාවැකියක්. ඒක හරියනවා නැත්නම් වරදිනවා. හරියොත් ඉතින් මට ලකුණු නැත්නම් නෑ. එන්නේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔහු කියන අනාවැකියක් කවදාවත් වරදින්නේ නැහැලු. මේ අනාවැකියත් හරියටම හරියනවලු. මේකෙන් කරන්නේ මේ මිනිස්සුන්ගේ මොළයට යම්කිසි එන්නතක් දෙනවා මොහු. මේ මොළයට යම්කිසි දෙයක් දෙනවා. මොහු කරන භයානකම ප්‍රකාශය තමයි ඒක. මොහු කියනවා 2017 ජනවාරි 26 වෙනිදාට කලින් ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මිය යනවලු. මොහු මේකට හේතුවකුත් පෙන්නනවා. හේතුව තමයි සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ. ඔහු උදාහරණ කීපයක් ගන්නවා. හිටපු අගමැති SWRD බණ්ඩාරනායක මහත්මයා, හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයා, ඉන්දිරා ගාන්ධි වැනි අයගේ සෙනසුරා වෘශ්චිකය යනකොට බලයටපත් වුණාලු. සෙනසුරා තුලාවේ යනකොට බලයටපත් වුණාලු. වෘශ්චිකයෙන් ඉඳලා යනකොට මැරෙනවලු. මේක කිසිම විදියක සත්‍ය පදනමක් නෙවෙයි. කිසිම ජ්‍යොතිෂ සිද්ධාන්තයක් නැහැ. මෙහෙම උට අනාවැකි කියන්න කෙනෙක්ගේ මරණය පිළිබඳ. කෙනෙක්ගේ මරණය පිළිබඳ අනාවැකි කියන්න ජ්‍යොතිෂ ක්‍රම තියෙනවා. නමුත් මොහු මේ පාදක කරගන්නා කරුණු කිසිවක් ඒවා සත්‍ය ඒවා නෙවෙයි. ඒක අපි ජ්‍යොතිර්වේදීන් හැටියට හොඳටම දන්නවා. ඊළඟට මොහු කියන කාරණයක් තමයි ලංකාවේ ගව ඝාතනය තහනම් නොකළොත් තමයිලු මේ මොහු මේ යන්නේ. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා ලංකාවේ ගව ඝාතනය තහනම් කරන්න ඕන ඔහු කියන හැටියට. එහෙම කළොත් ඔහු මැරෙන්නේ නැහැලු. නැත්තම් මැරෙනවලු. මේකත් කිසිම විදිහක ජ්‍යොතිෂයේ පදනමක් නැති කතාවක්. එතකොට ඔහු තවත් දෙයක් කියනවා. ඒ තමයි ඔහුට තියෙනවලු 아무තු බලයක් අනාවැකි කියන්නේ මේ ජ්‍යොතිෂවේදීන් නොදන්න දෙයක් ඔහු ළඟ තියෙනවලු. එහෙම දෙයක් නැහැ. එහෙම ජ්‍යොතිෂවේදීන් නොදන්න දෙයක් ඔහු ළඟ තියෙන විදිහක් නැහැ කොහොමදවත්. එහෙම අනාවැකි කියන්න තරම් ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට පිටින් කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අනාවැකි කියන්න බෑ. මම ඔහුට කීප වතාවක් මෙවැනි වීඩියෝ මගින් අභියෝග කරා. ඔබට පුළුවන්කමක් තියෙනවා මේ කතාවේ සත්‍ය සත්‍යතාවය ඔබ ඕන නාලිකාවට එන්න. ඔබ වෙනුවෙන් මම අනුග්‍රහයක් දක්වනවා. එහෙම නැත්නම් අපි මේ වගේ වීඩියෝ පටයකින් අපි කතා කරමු මේ පිළිබඳව. ඒ කිසිම දෙයකට ඔහු ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහු ඒකට නිහඬභාවයෙන් නිහඬතාවය රැක්කා. නමුත් ඔහු දිගින් දිගටම මේ කතාව ප්‍රචාරය කරනවා පුන. මම දැක්කා ඊයේ පෙරේදත් එක්තරා වෙබ් අඩවියක ඔහු මේ ප්‍රකාශය කරලා තියෙනවා ජනාධිපතිතුමා මැරෙනවාමයි කියලා. කෙනෙක් එහෙම කිව්වට කෙනෙක් මැරෙන්නේ නැහැ. අනික් එක කිසිම ජ්‍යොතිර්වේදියෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ පණ පිටින් ඉන්න කෙනෙකුට මැරෙනවා කියලා කියන්නේ. අපි ළඟට එන කිසිම කෙනෙකුට අපි කියන්නේ අහවල් දවසේ ඔබ මැරෙනවා කියලා. ඒක ජ්‍යොතිෂයේ සදාචාරයට පටහැනි දෙයක්. ඒක නිසා ඔහු කරන්නේ සදාචාරයට පටහැනි ක්‍රියාවක්. මං හිතන්නේ ඒකට හේතුව තමයි ඔහු ගුරුවරයෙක්ගෙන් මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ නැති එක. නිසි පරිදි ගුරුවරයෙක්ගෙන් ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා නම් කවදාවත් ඔවැනි කතා කියන්නේ නැහැ. ඔය ශාස්ත්‍රය හරියට ඉගෙන ගත්තේ නැති, ඔය පොතපතින් අහුලා ගත්ත, ඔය හිරගෙදර ඉන්නකොට පොත කියවලා ජ්‍යොතිෂය ඉගෙන ගත්ත පරියට ජ්‍යොතිර්වේදියෙක් වෙන්න බෑ. ජ්‍යොතිර්වේදියෙක් වෙන්න නම් මේ නාලිකාවකට ගිහිල්ලා වැඩසටහනක් කරුවාට ජ්‍යොතිර්වේදියෙක් වෙන්න බෑ. හොඳ ගුරු ඇසුරක් තියෙන්න ඕනේ. ඒක නිසා ඔවැනි ජ්‍යොතිර්වේදීන්ගෙන් වෙන්නේ ජ්‍යොතිෂයට ලොකු හානියක්. ඒක නිසා මම මේ මහත්මයාට කියනවා ඔබ ජ්‍යොතිෂයෙන් හම්බ කරගත්තර කමක් නැහැ. ඔබ කේන්දර බැලුවට නමුත් ජ්‍යොතිෂයට හානි කරන්න එපා. ඒ වගේම එක් එක්කෙනාට දේශපාලන වාසි ලබා දෙන්න කටයුතු කරන්නත් එපා.
මොකද ඔබ අනාවැකි කියලා ප්‍රසිද්ධ වුණා කියලා ඔබ කියන කතාව මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. මම දැක්කා ඔබගේ අන්තර්ජාලයේ පළ කරලා තියෙන ඔබගේ වීඩියෝ පට. ඒ වැටින් ඔබට දාලා තියෙන කමෙන්ට් මම දැක්කා. බලන්න කී දෙනෙක් ඔබට කතා කරන විදිය හොඳද කියලා ওই විදිහට කතා ඔබට කොයිතරම් නරක විදිහටද මිනිස්සු කතා කරන්න කියලා ඔබට කවුද හොඳයි කියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඔබ. ඔබගේ වීඩියෝ පටිය යටින් බලන්න කමෙන්ට්ස් වල කොහොමද තියෙන්නේ කියලා. ඒ මහත්තයට මම කරුණා කරලා කියනවා ඔය වැනි වැඩ කරලා ඔබ පිරිහුණාට අපිට කමක් නැහැ. නමුත් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගහන්න එපා, පිරිහෙන්න දෙන්න එපා. කරුණා කරලා ඔබ ওই தත්ත්වෙන් අත් මිදෙන්න ඕනේ. මං හිතන්නේ ඔබ කියලා තියෙනවා ඔබ අනාවැකි කියන එක නතර කරනවා කියලා ජනවාරි 26න් පස්සේ. ඔබ අනාවැකි කියන එක නෙමෙයි ජ්‍යොතිෂ්‍ය කරන එකත් නතර කරන්න ඕනේ 26න් පස්සේ. මොකද ඔබගේ ජ්‍යොතිෂ්‍ය වැරදි. හැබැයි මමත් ඔබට අභියෝගයක් කරනවා. බැරි වෙලා හරි ඔබ කියන විදිහට ජනාධිපතිතුමා ජනවාරි 26 වෙනිදාට කලින් හරි එදාට හරි මැරුණොත් මම ජ්‍යොතිෂ්‍ය කරන එක සම්පූර්ණයෙන් නතර කරනවා. අනිවාර්යයෙන්ම මම ජ්‍යොතිෂ්‍ය කියන ශාස්ත්‍රය කරන එකම නතර කරනවා. අනාවැකි කියන එක නෙමෙයි ශාස්ත්‍රයම නතර කරනවා.